ළමයි මට පොඩි ආරංචියක් ආවා මේ දවස්වල මිරිස් වලට රජය විසින් රුපියල් 200ක පාලන මිලක් දාලා තියෙනවා කියලා. ඒකේ ඇත්ත නැත්ත මම දන්නේ. ඔයාලා ඒ සම්බන්ධයෙන් මොන හරි දන්නවා නම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වෙද්දිත් ඔයාලගේ මිරිස් වගාවන් තියෙනවා නම් බලාපොරොත්තු අතහැරගන්න එපා. බොහෝ දුරට නුදුරු අනාගතයේදී ඒ කියන්නේ නත්තල් පහුවෙලා වගේ මිරිස් වලට හොඳ මිලක් සෙට් වෙන්න ඉඩ තියෙනවා. මම මේ පාවිච්චි කරන බ්ලේඩ් එකෙන් ලොකු තනකොළ වඳ කරන්න පුළුවන්ද කියලා කෙනෙක් අහලා තිබ්බා. බැහැ. මේකෙන් පුළුවන් චූටිම චූටි තනකොළ වඳ කරන්න විතරයි. ඔයාලා දැන් මේ දකින චූටි මිරිස් පැල ලොකු වෙලා මං ඒකෙන් මුර 4ක් විතර මිරිස් කැඩුවා. ඊට පස්සේ තමයි මේ වගාව මෙන්න මේ විදිහට ගම් වතුරට විනාශ වෙලා ගියේ. බලන්නකෝ පොළොවේ වතුර වැඩි නිසා